වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා notification button එක all දාලා තියාගන්න. තෙරුවන් සරණයි. ඔබට රැට නිදාගන්න ගියාම අනවශ්‍ය බියක් අනාගතය ගැන කනස්සල්ලක් දැනෙනවාද? හිත එක තැනක තියාගන්න බැරිව දඟලනවාද? අද මේ ධර්මදේශනාවෙන් අපි කතා කරන්නේ ඊ බිය සහ කනස්සල්ල බුදුදහමට අනුව නැති කරගන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට බිය ඇතිවන්නේ අනාගතය ගැන තියෙන අවිශ්වාසය නිසා. අපි හැමදේම පාලනය කරන්න හදනවා. නමුත් ජීවිතේ හැමදේම අපිට පාලනය කරන්න බැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනිච්ච හැමදේම වෙනස් වෙනවා කියන දේ තේරුම් ගන්න කියලා. කනස්සල්ල ඇතිවන්නේ අතීතය ගැන හිතන නිසා. බිය ඇතිවන්නේ අනාගතය ගැන හිතන නිසා. සැනසීම තියෙන්නේ මේ මොහොතේ ජීවත් වීම තුලයි. ඔබ දැන් ඉන්නේ ඔබේ ඇඳේ සුරක්ෂිතව. ඒ නිසා අනවශ්‍ය දේවල් ගැන හිතන එක නතර කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්මෝ හවී රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තා ධර්මයේ විසින්ම රකින්නු ලබයි කියලා. ඔබ නිවැරදිව ජීවත් වෙනවා නම් ඔබට බිය වෙන්න දෙයක් නැහැ. සිතේ බියක් දැනෙන හැම වෙලාවකම ඇටානාටිය සූත්‍රය හෝ ධජග්ග සූත්‍රය වැනි පිරිත් ශ්‍රවණය කරන්න. එහෙමත් නැත්තං හිමින් හුස්ම ගන්නා ගමන් බුද්ධෝ කියලා හිතින් කියන්න. මේ ධර්ම කරුණු ගැන හිතලා ඔබේ සිත නිදහස් කරගන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබට සුවදායී නින්දක් ලැබේවා.